Hi everyone, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක ගොඩක් අය ආසාවෙන් බලාගෙන හිටපු එකක්. කෙට්ටු අයට තියෙන ප්‍රශ්න තමා කොහොමද අපි ඉක්මනින් මහත් වෙන්නේ කියන එක. මහත් වෙන්න කැමති කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම මහත් වෙන්න කරන්නේ මොනවාද, මම බොන විටමින් මොනවාද. හරි, වැඩි කතා බහක් නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනින් මහත් වෙන්න කැමති කෙනෙක් නම් ඔයා ප්‍රධාන වේල් තුන මග අරින්න නැතුව අනිවාර්යෙන් පෝෂණීය විදිහට ගන්න ඕනේ. මම මුලින්ම කරන්නේ උදේ නැගිට ගමන් හොඳ වතුර වීදුරුවක් බොන එක. ඒක අපේ හම පිරිසිදු වෙන්න ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ කොණ්ඩේ හොඳට පීර ගන්න ඕනේ. මොකද අපි මොනා කරන්නත් කලින් පිරිසිදුවට පිළිවෙලට ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. මන්නම් මූණ සෝදන්නත් කලින් කොණ්ඩේ පීරගෙන ඉන්නවා. මොකද ඒක මගේ ඔළුවට මාරම නිදහසක්. දැන් මම වොෂ් එකකුත් දාගෙන මගේ උදේ කෑම එක ගන්න තමයි යන්නේ. අද උදේ කෑම එක මම මෙතන රෙකෝඩ් කරේ නැහැ. හැබැයි මම අද උදේට කෑවේ සුදුබත් ග්‍රෑම් 100යි, තමපු බිත්තර එකයි, පරිප්පුයි. ඒ තමයි අද උදේ කෑම එක. ඊට පස්සේ මම කරන්නේ මගේ 10 තේ එක බොන එක. ඉතින් මම උදේම කිරි එකක් බොන්නේ නැහැ. උදේම මම බත් තමා කන්නේ. ඊට පස්සේ 10ට විතර මම ආස දෙයක් එක්ක මගේ කිරි එක මම බොනවා. ඉතින් අද නම් මම මෙතන මේ පොඩි ස්වීට් දේවල් ටිකක් එක්ක කිරි එකක් තමයි 10ට ගන්නෙ. ඉතින් ඔයාලත් මේ විදිහට කරලා බලන්න. මං හිතනවා ඔයාලටත් ප්‍රතිඵලයක් තියෙයි කියලා. දැන් තමයි වීඩියෝ එකේ වැදගත්ම කොටස. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මම්මාගේ හෙල්ති ඩ්‍රින්ක් එක හදාගන්නේ කියලා. මේක තමයි මට මහත් වෙන්න ගොඩක් උපකාරී උනේ. මෙන්න මේ පෙනුමට එන්න මට ගොඩක් උපකාරී වුණේ මේ ඩ්‍රින්ක් එකයි, මෙන්න මේ ටැබ්ලට් එකයි. ඉතින් මේ දෙකම එකවරින් බලාගෙන ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මුලින්ම මේ ඩ්‍රින්ක් එක හදාගන්න අපිට ඕන කරන්නේ කෙසෙල් ගෙඩි, රට ඉඳි, ඒ වගේම මෙන්න මේ පොඩි මිල්ක් පැකට් දෙකක්. එකකුත් ඇත්ති මම මෙතන මේ දෙපාරකට ඕන විදිහට හදාගන්නේ. මුලින්ම බ්ලෙන්ඩර් කප් එක අරගෙන කෙසෙලුයි රට ඉඳි පොඩිවට කපලා බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්න. ඊට පස්සේ මිල්ක් පැකට් දෙක එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු චුට්ටක් දාලා, සීනි චුට්ටක් දාලා මේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. මෙතන මිල්ක් පැකට් වල සීනි තියෙනවා රටින්දිත් දාන නිසා පැණි රස ඇති. හැබැයි මට ටිකක් පැණි රසට ඕන නිසා මම මෙතන සීනි එකතු කරගත්තා. ඔයාලට කැමති නම් මී පැණි චුට්ටක් දාගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ඔක්කොම ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. ඉතින් මේ ඩ්‍රින්ක් එක හරිම රසයි, බොන්න කිසිම අපහසුවක් නෑ, ආසාවෙන් බොන්න පුළුවන්. ඉතින් මේ තමයි ෆයිනල් ලුක් එක. මාර සුවඳයි මේ වෙලාවේ. කෙසෙල් වල සුවඳ හොඳට එනවා. ඉතින් මේ වගේ තමා තියෙන්නේ. දැන් ඉතින් බොන්න තමා තියෙන්නේ. අපි බොමු, බීලා අපි ඊළඟට බලමු මම මහත් වෙන්න මොකද්ද බොන ටැබ්ලට් එක කියලා. ඉතින් මෙන්න මේ මැක්සිවාල් කියන ටැබ්ලට් එක තමයි මම යූස් කරන්නේ. මේක මට රෙකමන්ඩ් කරේ මගේ ඩොක්ටර්. ඉතින් මං ඔයාලටත් විශ්වාසයෙන් කියන්නේ මේක හොඳයි කියලා. මොකද මේකෙන් මට බඩ ගිනියනවා, ඉක්මනට කන්න ඕනි වෙනවා. ඒ වගේම මේකෙන් එක ටැබ්ලට් එකක් එක දවසකට එක ටැබ්ලට් එකයි බොන්න තියෙන්නේ. ඉතින් මම නම් මේ ටැබ්ලට් එක බොන්නේ රෑට. රෑ කෑම කාලා ඔක්කොම ඉවරලා නිදාගන්න පැය භාගයකට විතර කලින් මේ ටැබ්ලට් එක බිව්වහම පහුවදා උදේට මාර විදිහට බඩ ගිනියනවා. එතකොට ඔයාලා උදේ නැගිට ගමන්ම උදේ කෑම එක තමයි ගන්න. ආයේ කිරි එකක් හොය එහෙම ඉන්නේ නැහැ. අන්න ඒක ලොක්කු දෙයක් කියලා හිතනවා මේ මහත් වෙන්න. මොකද උදේම කිරි එකක් බීපුවහම අපිට දවසම ආයේ බඩගිනි එන්නේ නැතිම තරම් මට නම්. ඉතින් දවසේ ප්‍රධාන වේල් තුනට අමතරව මෙන්න මේ වගේ පොඩි ස්නැක් එකකුයි, යෝගට් ඩ්‍රින්ක් එකකුයි, ඒ වගේ දේවලුත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම වෙන්නේ ඔයාලගේ බර වැඩි කරගන්න එක තමයි. මොකද ඊට අමතරව ඔයාලට චීස් ගන්න පුළුවන්. චීස් කියන්නේ බර වැඩි වෙන කෑමක්. ඉතින්
මහත් වෙන්න කැමති නම් මේ දේවල් ටිකක් කරලා බලන්න. මොකද අපි මහත් වෙන්න අපි කරන්න ඕනේ බර වැඩි කරගන්න එකම විතරයි. ඒක අපිට කරන්න පුළුවන් කෑම වලින්ම විතරයි. ඉතින් අපි හෙල්දි කෑම කන්න ඕනේ. තෙල් කෑම කන එක පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. ඒ වගේම ඔය බන් වර්ග ඒවා කන එක අඩු කරලා එළවලු පළතුරු වැඩියෙන් කන්න. ඉතින් එතකොට ඉක්මනට ඔයාලගේ බර වැඩි කරගන්න පුළුවන්. මං හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති මොනවා හරි දැනුමක් ගන්න. ඉතින් මේ ටැබ්ලට් එකයි මෙන්න මේ මම හදපු ඩ්‍රින්ක් එකයි පාවිච්චි කරලා බලන්න. බලලා රිසල්ට් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට තව වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. පිම්පල්ස් නැති වුණේ කොහොමද? පිම්පල්ස් වලට මම මොනවද කරන්නේ? කොණ්ඩේ දික් කරගන්නේ කොහොමද? අනේ වගේ ගොඩක් වීඩියෝස් කරන්න ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඔයාලගේ කමෙන්ට් එක මට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේ දේවල් කරන්නේ කොහොමද? මොන වගේ වීඩියෝ එකද ඊළඟට ගේන්න ඕනි කියන එක දැනගන්න. ඉතින් මං ආදරයෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා ඔයාලගේ ආදරණීය කමෙන්ට් පල්ලෙහායින් දාන්න කියලා. ඉතින් වීඩියෝ එක බැලුවට හැමෝටම thank you. ආයෙ දවසක හම්බ වෙමු.